ඔයාලා දන්නවා මේ කම්පියුටර් එකේ මේන් ටූල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි හાર્ඩ්වෙයාර් අනිත් එක තමයි පුතේ සොෆ්ට්වෙයාර්. එතකොට ඒ තියෙන විතා කරලා අපිට නිර්මාණය කරගන්න සකසා ගන්න අලංකාරවත් විදියට මේක නිමැවුම් කරගන්න භාවිතා කරන software එකක් තමයි Word කියලා කියන්නේ. එතකොට මේ Word කියන software එක tools වෙන hardware software කියන parts දෙකෙන් පුතේ software කියන part එකේ ගණනාවක් තියෙනවා ඔය office package එක ඇතුලේ සහ අනිත් softwares වල. හරි. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද මේ office කියන මේ මෘදුකාංගය අපේ පරිගණකයෙන් අපි හොයාගන්නේ කියලා. පුතේ බලන්න මම මේ මගේ cursor එක අරන් යනවා. මේකේ පුතේ පල්ලෙහා මේ වම් අත පැත්තේ මේ ඔයාලට පේනවා කෙළවරේ තියෙනවා නිකන් කොටු හතරක්. මෙතන මම cursor එක අරන් ගියාම start කියලා වැටෙනවා. right මම ඒකට දකුණු පැත්තෙන් අරන් මේක පහළට අදින මේ scroll bar එක තියෙනවා. නමුත් ඒකටත් වඩා පල්ලෙහාම මෙහෙම ලේසි ක්‍රමයක් පාවිච්චි කරනවා. මෙතන තියෙනවා type to here search කියලා. type here to search කියලා. මම මෙතන දැන් මම මෙතන ක්ලික් කරපුවාම මේ word කියන එක මම කලින් අරන් තියෙන නිසා පුතේ මේ මෙතන උඩ පේනවා. නමුත් මම ඒක ඕපන් කරන්නේ නැහැ. හරිද? දැන් මම කලින් මේක මගේ පරිගණක අපිට ඒට අනුව මේ recent කියලා තියෙනවා. ඒ කියන්නේ මම මේ මෑතක භාවිතා කරපු මේ ෆයිල් ලිස්ට් එකේ word කියන එක මම පාවිච්චි කරලා තියෙන නිසා මේ උඩින්ම word එක පෙන්නනවා. search කියන තැන මම type here to search කියලා මම මේ තියෙන තැන ක්ලික් කරාට පස්සේ. නමුත් පුතේ ඔයාලගේ කම්පියුටර් එකේ ඔයාලා නිතර මේ word කියන software එක පාවිච්චි කරන්නේ නැත්නම් ඔය type here to search කියන තැන ක්ලික් කරාට word එක ඔයාලගේ icon එකක් විදිහට පෙන්වන්නේ නැහැ. ඒකින්ද අපි ඔයාලගේ පරිගණකයේ භාවිතයත් එක්ක ගියොත් එහෙම මේ type here to search කියන තැන මම word එක type කරනවා මේ WORD. ඒ word එක type කරලා පස්සේ කියලා පෙන්නනවා. icon එක කියලා මේ practical එක ඕපන් කරලා කෙටි කාලෙකින් මේ කරන්නේ ඔයාලට කියලා දෙන්නම්. හරි. මම දැන් පුතේ මෙතන වම් අත පැත්තේ මේ word කියලා තියෙන මේ වම් අත පැත්තේ මේ word කියලා highlight කරලා තියෙන තැන තියෙනවනේ. මම මෙතන ක්ලික් කරනවා. දැන් පුතේ ඔන්න මේ word එක ඕපන් වෙනවා. word screen එක ඔයාලට එන්න ඕනේ. පුතේ මේ තියෙන දේවල් ටිකක් තියෙනවා මම ඒක චුට්ටක් ඔයාලට පැහැදිලි කරන්නම්. ස්ක්‍රීන් එකේ පුතේ මේ අපි දැන් ලේඛනයක් අරන් යන්නේ. කරන්න ප්‍රැක්ටිකල් එක කරන් යන ගමන් ඔයාලට බේසිකලි මේ විදිහට රයිට්. පුතේ බ්ලැන්ක් එකෙන් ගත්ත මේ බ්ලැන්ක් ඒවා 30
වෙනස් විදිහට පාඩකින් හදාගන්න දේවල් අවශ්‍යතාවයන්ට ගැලපෙන්නේ පැත්තට ලයින් කරගන්න. ඒතර ආන්ගේ විදිහට අපේ අවශ්‍යතාවයන්ට ගැලපෙන විදිහට මේ ලේඛනය හදාගනිද්දී අපට උවමනා වෙන දේවල් ටික අපි ඉස්සල්ලා පළමුවෙන්ම අපි ඒක හඳුනාගමු. ඊට පස්සේ ස්ටෙප් බයි ස්ටෙප් තමයි අපිට මේක කොහොමද කරන්න වෙන්නේ. එතකොට මේකේ මේ දැන් අපි සාමාන්‍යයෙන් සංකීර්ණ මට්ටමේ ડોකියුමන්ට් එකකට ගියොත් එහෙම ඒ වගේ ડોකියුමන්ට් එකක් අපිට පුළුවන් සාමාන්‍යයෙන් මේක හදලා ඉවර වෙලා අපිට බලා ගන්න පුළුවන්. මේ අපි ඉස්සලා බේසික් අපි කරන්න ඕනේ ඉස්සලා අපි මේ බ්‍රෑන්ඩ් ડોකියුමන්ට් එක ගත්තනේ. ටයිප් කරලා ඉස්සලාම මාතෘකාවක් දානවා. හරිද? සාමාන්‍යයෙන් පුතේ එහෙමනේ. ඒකන අපි ලේඛනයක් හදද්දී අපිට ඉස්සලාම අපි හදන ලේඛනයේ අපි අන්තර්ගත කරන දේට අදාළව මේ අපිට මාතෘකාවක් දාන්න පුළුවන්. මාතෘකාවක් දාලා අපිට පුළුවන් පුතේ මේ මොනවද? ඒකේ විස්තරේ පුතේ මොනවාද ඊට පස්සේ තියෙනවා මේ මොනවාද දැන් මේක ස්පේස් එකක් දෙනවා නම් පොඩි ස්පේස් බාර් එකකුත් ගන්න පුළුවන් එකක් තියෙනවා ඊට පස්සේ මේක ඇරෝ කීස් ටිකක් දෙනවා මම බලන්නම් ඔයාලට මේ මොනවාද ස්ක්‍රීන් එකට කීබෝඩ් එක ඩිස්ප්ලේ කරන්න කීබෝඩ් එකක් ගරන් පෙන්නන්න පුළුවන් එක ගන්න පුළුවන්කමක් තිබ්බොත් රයිට් හරිද කීබෝඩ් එක ගන්න පුළුවන්කමක් තිබ්බොත් මම ඔයාලට පෙන්නන්නම් රයිට් මොනවද මේ කියන ඉලක්කම් ටික අකුරු ටිකත් එක්ක පල්ලෙහා පුදී මෙන්න මෙතන ගන්න එක තියෙන වචන හෝ අකුරු අතර ටිකක් හිද ඒ කියන්නේ හිස්තනක් දෙන්න ඕන නම් පුතේ මෙන්න මේ තියෙන මේ බටන් එක තමයි අපි පුතේ යූස් කරන්නේ ඊළඟට මෙන්න මෙතන පුතේ එකෙන් තමයි පුතේ අපි තියෙන පෙළිය පහළට ගන්න තියෙන පෙළියක් පහළට ගන්න හරි දැන් අපි චුට්ටක් ටයිප් කරන් යම් බලන්න කන් ටික පාවිච්චි කරන්න තියෙන්නේ ස්පේස් ඊපස්සේ පුතේ මේ මොනවාද අපිට තුරු ටික අපි ටයිප් කරන් යද්දි මම ඒ ටික ඔයාලට පියවරෙන් පියවර කියන්න රයිට් අපි දැන් ටයිප් කරමු myself ගැන ටයිප් කරන්න යන්කෝ රයිට් myself ගැන ටයිප් කරද්දි මේ බලන්න දැන් පුතේ මම උඩින් මොනවාද මේ ඔයාලගේ තියෙනවා මේ කීබෝඩ් එකේ shift කියලා කී එක මම ආයෙ පාරක් බටන් එක ප්‍රෙස් කරන්නේ ඩෝන් හිතන්න මේක ප්‍රෙස් කරනවා නරඹන්න වාට ප්‍රෙස් කරගෙන ඉන්න ගමන් M එක ප්‍රෙස් කරනවා එතකොට M කියන එක උන්න කැපිටල් වදිනවා ඊට පස්සේ Y එක මට නිකන් සාමාන්‍ය සිම්පල් නිකම්ම කීබෝඩ් එක Y කොම් ප්‍රෙස් කරා
ඔන්න ස්පේස් එකක් ඕනේ. මොකද කරන්නේ? ස්පේස් එකක් වුණම ස්පේස් බාර් එක ක්ලික් කරපුවම ඔන්න පුතේ බලන්න ස්ක්‍රීන් එක මම තව ස්පේස් එකක් ගන්නවා. තව චුට්ටක් රයිට්. දැන් ඔන්න ස්පේස් එක දැන් ඔන්න අර ඉරක් වගේ තියෙන අර බ්ලින්ක් වෙන මෙන්න මෙයා පුතේ ඔන්න ස්පේස් එකක් ගත්තා. ඊළඟට මොනවාද මේකේ self කියලා තියෙන වචනේ තියෙනවනේ. ඒකේ s එක මට කැපිටල් ඕනේ. මම මොකද කරන්නේ? ඉස්සලා shift එක press කර ගන්නවා. s එක press කරනවා. අන්න මට කැපිටල් s එක එනවා. හරිද? කැපිටල් s එක එනවා. ඊට පස්සේ s e l f self. හරිද? s e l f self කියන මෙන්න මේ මොනවාද වචනේ මම ඔන්න ටයිප් කරගත්තා. හරි. දැන් මම simple capital මාරු කර කර මේක මම ඔන්න press කරලා මම ඔන්න හදාගත්තා. දැන් ඔන්න මට මෙහෙම ප්‍රශ්නයක් ආවා. හරිද? මෙහෙම ප්‍රශ්නයක් ආවා. ප්‍රශ්නේ තමයි පුතේ දැන් මේ තියෙන මොනවාද මේ වචන ටික පුතේ මේ මට මේ මොනවාද අකුරු වල සයිස් එක මට වෙනස් කරගන්න ඕනේ. අකුරු වල සයිස් එක වෙනස් කරගන්න. අකුරු වල ෆොන්ට් එක වෙනස් කරගන්න ඕනේ. ඊට අකුරු වල සයිස් එක වෙනස් කරගන්න. හරිද? මම ඒකත් ඔයාලට කියන්නම් මෙන්න මෙහෙම. හරිද? මේ අකුරු වල සයිස් එක ෆොන්ට් එකේ වෙනස් කරන්න කලින් ඉස්සරලාම මේ අපට උවමනා කරන වචනේ මෙතනින් තෝරගෙන පුතේ කන්ටේ සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක පුතේ උවමනා කරන වචනේ සිලෙක්ට් කරගෙන ඒකට අනුව අපි බලමු කොහොමද අපි ලියා ගන්න හදාගන්න ડોකියුමන්ට් එකේ අකුරු වර්ගය සහ අකුරු සමක ලා පැති ගන්න රන් දැන් මම අරන් ඕනි වම් අත පැත්තේ කී එක ප්‍රෙස් කරගෙන මම මේක ඔන්න දිගට අදන් යනවා මේ. ඒ කියන්නේ වම් අත පැත්තේ හරිද? highlight කරනවා මේ. ඒ highlight වුණාම බලන්න ඒ වචනේ ගාවම දකුණු පැත්තේ උඩින් පොඩි box එකක් ඇවිල්ලා තියෙනවා. මේ හරිද? ඒ box එකේ බලන්න මේ මෙතන ඕම් උතන තියෙනවා. පැත්තේ තියෙනවා දෙන්තන බලන්න මේ අකුර කියන තද කණුව කියන ගෝල් කරනවා කියලා. මොකද දැන් ප්‍රෙස් කරලා පස්සේ අකුර ඝනකම වැඩි වෙලා තද කණු පාටින් සෙට් වෙනවා. ඊළඟට මේ අකුර පුළුවන් පුතේ දකුණු පැත්තට පොඩ්ඩක් දැන් මේ තියෙන්නේ මේ ඔය උතන තියෙනවා i කියන එක චුට්ටක් ඇලවිලා තියෙන්නේ. අපි පුතේ ඔකට කියනවා ඉටැලික් කරනවා කියන. ඉටැලික් කරනවා කියලා කියන පුතේ අපිට පුළුවන් මේ තියෙන අකුරම මේ හැමදේම පැත්තට දැන් ඉලිවෙලා මේ අපිට උමනා කරන වාක්‍ය ඛණ්ඩය highlight කරලා තියන්න. එයා ගන්න එක තමයි මේ ලකුණු වර්ගය වෙනස් කරන්න, අකුරේ size එක වෙනස් කරන්න, අකුර තද කළු කරන්න, එලික් කරන්න, ඊට පස්සේ ඒ අදාගත්ත අකුර හෝ වචන පේලි යටින් ඉරක් අඳින්න ඒ දේවල් ටික කරන්න පුළුවන්. හරි. මම දැන් ඕක කරන්න යන්නේ මෙහෙම. මම දැන් ඔය තිබ්බ ඔක්කොම ටික අයින් කරනවා. ඒ කියන්නේ වචනේ විතරක් තියා ගන්නවා. මම බෝල් කරපු එක, අnder ඉටැලික් කරපු එක, ඊට පස්සේ අකුරේ size එක තිබ්බ විදිහට කරගෙන දැන් උඩ මෙතන තියෙනවා මේකට අපි කියනවා මොකද්ද? හරිද? එතකොට මේ format tab කියලා තියෙනවා. මෙන්න මේ දැන් ඔන්න මේකේ මේ home කියන tab එකේ දැන් පුතේ මේ බලන්න මේකේ එතන තියෙනවා ක්ලික් කරපුවාම වෙනස් වෙන ටිකක් තියෙනවා. දැන් අපි ඒකෙන් දැනට basically
අපි පුතේ මෙතන home කියන ටැබ් එක තමයි දැන් ඔන්න ක්ලික් කරගත්තේ. ක්ලික් වෙලා තියෙන්නේ. home කියන ටැබ් එකේ තියෙනවා පුතේ ඔන්න අපි අර ඉස්සල්ලාම ගත්ත අර අකුරේ වර්ගය, අකුරේ ප්‍රමාණය, අකුර තද කළු කරනවා, ඇත්ත රැළ කරනවාද ඔක්කොම වැට්ටික ඔක තියෙනවා. හරි. දැන් ඕම බලන්න මම දැන් ඔන්න හරිද ඉස්සල්ලාම මම දැන් ඔන්න ලියපෙක ඉස්සල්ලා මකාගෙන ඉන්නම්. ලියපෙකත් ඔන්න ඉස්සල්ලා මකාගත්තා. ඔන්න මම අලුතෙන්ම ලියා ගන්න හරිද මම සාමාන්‍ය විදියට මේකේ අකුරේ සයිස් එකත් එක්ක මම ඒක දැන්ට මොකුත් නැතුව ඔන්න මම නිකන් හිතන්නේ රයිට් ඔන්න මම ඔන්න මොලේ ඉඳන් ඔන්න රයිට්. හරි. ඔන්න myself කියලා දැන් ඔන්න අර කලින් කිව්ව විදියට මම ඔන්න ටයිප් කරගත්තා. myself. හරිද? හරි. දැන් මේ myself කියන එකේ දැන් ඔන්න මම ඔන්න සිලෙක්ට් කරගන්නවා. ඌපනා වාක්‍ය කොටස සිලෙක්ට් කරගත්තා. හරි. සිලෙක්ට් කරගෙන ඊට පස්සේ පුතේ ඔන්න මම යන උඩ තියෙනවා පුතේ කැලිබ්‍රි පුතේ පල්ලෙහාට ලයිස්තුවක් දිගහැරලා. ඔය ලයිස්තුවේ තියෙනවා පුතේ අකුරු වර්ග. ඔය ලයිස්තුවේ තියෙනවා පුතේ අකුරු වර්ග. ආන්ගේ තියෙන අකුරු වර්ග වලින් අපිට කැමති ඩිසයින් අපි මේ හදා myself කියන එකේ අකුර අතන වෙනස් වෙවි පෙන්නනවා. හරිද? මම ඉගෙන ගන්න. අපි බලමු මෙහෙම එකක්. මෙන්න මෙතන හරිද? අන්න දැන් මෙතන තියෙනවා මොකද පුතේ ෆෝට් කියලා දෙනවා. හරිද? අන්නේ අකුරු වර්ගය. දැන් බලන්න ඒ අකුරු වර්ගය සිලෙක්ට් කරලා පස්සේ myself කියන එකේ බලන්න ආවනිකන් අකුර ලස්සන වෙනස් මේ 20යි කියලා තියෙන තැන ඊතලේ හරිද පල්ලෙහා ඊතලේ ක්ලික් කරපුවම පල්ලෙහාට මේක එක එක සයිස් ටික ඔන්න ක්ලික් කරනවා හරි සයිස් එක දැන් ඔන්න 26 ගත්තොත් මේ සයිස් එක 26 ගත්තොත් මේ සයිස් එක 36 රයිට් මම 36 ඔන්න 48 මම 48 වගේ දෙන්නම් නැත්නම් 72 වගේ දෙන්නම් රයිට් එතකොට මේ 72 කියලා ගොඩක් ලොකුයි හරි දැන් ඔන්න 72 කියලා දුන්නා දැන් එතකොට මෙයා තමයි මගේ තියෙන මේ මුදේ මානවදේ හරිද මේකේ මොනවාද මේ තියෙන මේ ඔය තියෙන අකුර ගාව තියෙන පුතේ බලන්නකෝ මේ මොනවාද තියෙන ඔය දේවල් ටිකත් එක්ක මේ B කියන අකුරක් තියෙන බලන්න මම මේ කර්සර් එක අරන් ගිහින් තියෙනවා මේ කර්සර් එක අරන් ගිහින් තියෙන බලන්න B කියන අකුර B කියන අකුර මේ බලන්න මේ මෙතන මේ B කියලා තියෙන්නේ B කියලා තියෙනවා මේ මම මේ ඉතාලිය අරන් යන්නේ මේ I කියලා තියෙනවා U කියලා තියෙනවා මේ බලන්න මෙන්න මෙතන මේ B කියලා තියෙන්නේ මම මේ B කියන එක පුතේ ඔන්න බාන්න එකපාරක් ක්ලික් කරපුවාම බාන්න myself කියන එකට වෙන දේ ඔන්න චුට්ට ඔන්න පැඩි උනා මම ඔන්න ඒකට එහා පැත්තේ තියෙනවා I කියලා එක I කියන එක ක්ලික් කරනවා I කියන එක ක්ලික් කරනවා හරිද I දැන් ඒ කියන්නේ අපි ඔකට කියන පුතේ ඉටැලික් කරනවා කියලා. ඉටැලික් කරනවා කියලා. හරිද? ඉටැලික් කරනවා කියලා. ඊට පස්සේ පුතේ දැන් ඔන්න අපිට පුළුවන් මේ අපි ලියාගත්ත වචන පිළියෙල යටින් ඉරක් ඇඳගන්න. ඔන්න යටින් ඉරක් ඇඳගත්තා. යටින් ඉරක් ඇඳගත්තට පස්සේ දැන් ඔන්න පොඩි මාතෘකාවක් තියෙනවා. ඒකේ අකුර තද කළු පාටින් කරලා තියෙනවා. ඒක චුට්ටක් දකුණු පැත්තට ඇල කරලා තියෙනවා. යටින් ඉරක් ඇඳලා තියෙනවා. හැබැයි මේක තාම මෙහෙම වුණාට හොඳයි නේද? මොකද්ද? අපිට මේ වකුරු සෙට් එක පුතේ පිටුව මැදට ගත්තොත් හොඳ නැද්ද? ඔන්න මම අරන් යනවා අපේ වර්ඩ් කියන මේ පිටුවේ තියෙන වචන ටිකක් අකුරු ටිකක් අපිට පුළුවන් පිටුවේ වම් අත පැත්තෙන් තියන්න. පිටුවේ මැද්දෙන් තියන්න. පිටුවේ දකුණු අත පැත්තෙන් තියන්න. මේ බාන්නේ මෙන්න මෙතන තියෙනව නේද මේ හතර දිනේ. ඕම් බාන්න කෙලවරේ මෙක්කෙනා. කෙලවරේ මෙක්කෙනා පුතේ මේ බාන්න මේ. මේකේ තියෙනවා මේ ඉරි කීපයක්. හැබැයි බලන්න විශේෂත්වය තමයි පුතේ ඒ ඉරිවල වම් අත පැත්තේ ලයින් එකේ ඒ ඉරි ටික ඔක්කොම එක කෙලින්න තියෙන්නේ මේ. හරිද? ඒක අපි ඔකට කියන පුතේ align left කියලා. ඒ කියන්නේ පිටුවේ වම් අත පැත්තට යම් මාතෘකාවක් වෙන්න පුළුවන් යම් කිසි ඡේදයක් වෙන්න පුළුවන් වම් අත පැත්තට ඔක්කොම පේලි ටික එක කෙලින් ගන්නවා නම් අපි පුතේ මෙන්න මෙයා ක්ලික් කර ගන්නවා. ඊළඟ පුතේ ඉන්නවා ඊළඟ කෙනා. අන්න පුතේ එයාගේ තියෙනවා center. එයාගේ තියෙනවා center කියලා ඉවර වෙලා. හරිද? එතකොට center කියලා කියන්නේ එයා ක්ලික් කරපු ගමන් පුතේ පිටුව මැදට ගන්න පුළුවන්. හරිද? පිටුව මැදට ගන්න පුළුවන්. ඕන මම ආයෙ පෙන්නන්නම්. ඔන්න බලන්න මේ. හරිද? ඔන්න දැන් මම වමේ තියෙන එක්කෙනා හරිද
right එතකොට දැන් මේ බලන්න මේ ඔන්න දැන් මේ මෙන්න මේ center කියන තැනට අරන් ගියාට පස්සේ බලන්න center කියන එකේ තියෙනවා your content center your content to the page ඒ කියන්නේ අපේ select කරන කෙනාව එක්කෝ මොනවාද දකුණු පැත්තේ වම් පැත්තෙන් එක්ක මැදින් තියන්න පුළුවන් නේ. එතකොට කලින් මම පෙන්නුවේ වම් අත පැත්තෙන් තියෙන කෙනා. දැන් ඔය තියෙන පුතේ මැද්දෙන් තියෙන කෙනා. ඔය තියෙන සෙන්ටර් කියන කෙනා. හරිද? මේ පහලින් විස්තරයක් කඩේ නෙවෙයි මම පුතේ දැන් ඔන්න සෙන්ටර් කියන තැන ක්ලික් කරා. මේ තියෙන අයිකන් එක බලා ගන්නකො ප්‍රැක්ටිකල් එක කරන ගමන් ඔයාලගේ තියෙන ස්ක්‍රීන් එකේ. ඔන්න ක්ලික් කරා පුතේ. දැන් ඔන්න මැදට ආවා. දැන් ඔන්න මැදට ආවා. හරිද? දැන් හිතන්න මේක පිටේ දකුණු පැත්තට ගෙනියන්න ඕනේ කියලා. පිටේ දකුණු පැත්තට ගෙනියන්න ඕන නම් ඔන්න පුතේ ඒක එහා පැත්තේ තියෙනවා. හරිද? ඒකට එහා පැත්තේ තියෙනවා පුතේ. හරිද? ඒකට එහා පැත්තේ තියෙනවා මේකේ මොකද්ද මේ හරිද? ඒකට එහා පැත්තේ තියෙනවා මේ මොනවාද දකුණු පැත්තට. ඒ කියන්නේ පිටුවේ දකුණු පැත්තට අරන් යන. පිටුවේ දකුණු පැත්තට අරන් යන. ඔය තියෙන්නේ අපි කියනවා ඒකේ රයිට් කියලා. හරිද? එතකොට මේ දකුණු පැත්තට අරන් යන මෙන්න මේ බලන්න දකුණු පැත්ත. එතකොට දැන් ඔන්න මම වර්ඩ් එකේ මම ඔයාලට කිව්වා ඔන්න ආයෙ පාර මම ප්‍රෙස් කරලා පෙන්නන්නම්. අපිට පුළුවන් පිටුවේ වම් අත පැත්තට යන්න උන්න. අපිට මේක මැදට ගෙනියන්න සෙන්ට් එක දැම්මා. ඊළඟට මේක පුළුවන් අපිට දකුණට ගෙනියන්න. ඔන්න රයිට් එක ක්ලික් කරා. හරිද? ඊට පස්සේ දැන් ඔන්න මේ ඊට පස්සේ තව කෙලවර එකක් තියෙනවා. බලන්න කෙලවරේ තියෙනවා මේ අර බලන්න ඒ කියන්නේ රයිට් එකට පස්සේ කෙලවරේ තියෙනවා ජස්ටිෆයි කියලා මම මේ ඒ ජස්ටිෆයි කියන එක පුතේ සාමාන්‍යයෙන් අපිට උවමනා වෙන්නේ ඡේදයක්. ඒ කියන්නේ පේලි කීපයක වෙනසක් කරද්දී අපි ඒක දැන් වෙනසක් කරමු. මේකේ myself ගැන විස්තර ලියන්න ගිහිල්ලා. හරිද? myself ගැන විස්තර ලියන්න ගිහිල්ලා අපි වෙනස කරමු. right. දැන් මේ බලන්න. දැන් එතකොට මේකේ මෙහෙම දැන් මොන විස්තර ටික ලියන්න යන්නේ. myself ගැන විස්තර ලියන්න යන්නේ. අපි මේක සෙන්ටර් කරන් ඉමු මාතෘකාව. මාතෘකාව සෙන්ටර් කරන් ඉමු. සෙන්ටර් කරා. හරි. self කියලා ඉවර if එක ක්ලික් කරනවා. දැන් cursor එක දිනනවා. right. දැන් මට මේ පේලිය යට පේලියකට යන්න ඕන පුතේ. මොකටද? යට පේලියකට යන්න ඕනේ මගේ විස්තර ලියන්න. දැන් මේ මාතෘකාවනේ. හරි. දැන් මොන මම enter බටන් එක ප්‍රෙස් කරනවා. enter බටන් එක ප්‍රෙස් කරපුවාම දැන් හිතන්නකෝ දැන් මේ විස්තරය ලියද්දි හරිද? enter බටන් එක ප්‍රෙස් කරනවා විස්තරය ලියද්දි දැන් ඔන්න බලන්න මේකේ පුතේ මෙහෙම එකක් තියෙනවා මේ. මොනවාද? enter බටන් එක ප්‍රෙස් කරනවා. enter බටන් එක ප්‍රෙස් කරපුවාම මොනවාද? දැන් මොනවාද මේකේ කර්සර් එක මේ ඉර පුතේ පහළට ගිහලා තියෙන්නේ. ඉර පහළට ගිහලා තියෙන්නේ. ඉර පහළට යනවනේ. ඉර පල්ලෙහාට ගියාට පස්සේ හැබැයි බලන්න මේ ඉර මැද තමයි තියෙන්නේ. බලන්න. ඉර මැද තමයි තියෙන්නේ. එතකොට දැන් මේ ඉර මැද තියෙනවනේ. දැන් මේක මැද තියෙද්දි අපි සාමාන්‍යයෙන් දැන් මේක පල්ලෙහාට උඩ මාතෘකාව දැන් මේ කර්සර් එක පුතේ එවත් මේ දැන් අපි මේක දුන්නේ පුතේ මෙහෙම බලන්න මේ උඩ අපි මේක දුන්නේ මේ මෙතන මේ සෙන්ටර් කියන එකෙන් තියෙන්නේ. මේ සෙන්ටර් කියන එකේ තියෙන්නේ. සෙන්ටර් කියන එක නැතුව මම මේක ඔන්න මේ පැත්තේ left එකට සාමාන්‍යයෙන් මේ left align එක ඔන්න මෙතන මේ බලන්න මෙන්න මෙතන ක්ලික් කරා නම් ඔන්න පුතේ mouse pointer එක ගියා කොහාටද වම් අත පැත්ත. ඊළඟට බාන්නේ mouse pointer එක තියෙන ලොකුයි. ලොකුයි කියන්නේ දැන් අපි අර myself කියන එකේ අකුර ලොකු කරානේ. myself කියන අකුර ලොකු කරා. ඒ නිසා දැන් මේකේ myself ගැන විස්තරයේදී ඒක චුට්ටක් එන්න ඕනේ අකුරු පොඩියට නිසා මං කෙලියෙන් යනවා පුතේ මේ බලන්න. ඕන් උතන තියෙනවා පුතේ මේ font size කියලා තියෙන්නේ. 72යි කියලා මං දීලා තියෙන්නේ. ආන් එතන ක්ලික් කරලා මම ඕක 20ක් විතර වගේ තියාගන්න. අන්න 20 කියන තැනින් අපි ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ මම ඕකේ පුතේ දැන් මේ මං ගත්ත මාතෘකාව හරිද? ගත්ත මාතෘකාව පුතේ මං යටින් ඉරි ඇඳලා බෝල් කරලා ඇල කරලානේ මගේ තියෙන්නේ. දැන් ඒ නිසා ඒ ටැබ් ටික මං අයින් කරගන්නවා. පුතේ මේ බලන්න මේ පල්ලෙහා තියෙනවා මෙතන මේ පල්ලෙහා B කියන එක තියෙනවා බලන්න B. ඒක නිකන් highlight වෙලා ගෙන තියෙන්නේ. ඔන්න ඔක උඩ මං ක්ලික් කරගන්නවා.
ඊට පස්සේ ඇලවෙච් එක තියෙන ඉටැලික් කියන එක. ඒකත් මම ක්ලික් කරගන්නවා. U කියලා තියෙන්නේ. ඒකත් මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරලා ඔන්න දැන් මම මගේ myself ගැන විස්තර දෙනවා. පුතේ දැන් මෙතන ඔයාලට මතකයි මම දැන් මාතෘකාව අරගෙන ඒකේ ෆොන්ට් එක වෙනස් කරලා අකුරු වර්ග වෙනස් කරලා අකුරු සයිස් එක වෙනස් කරලා ඒක බෝල්ඩ් කරලා ඉටැලික් කරලා අන්ඩර්ලයින් කරලා ගත්තේ. දැන් මේ පේලිය හදලා මම ඊට පස්සේ කර්සර් එක පහළට ගත්තානේ. කර්සර් එක පහළට ගත්තට පස්සේ දැන් පුතේ මට තියෙන myself ගැන විස්තර එළිය. ඒ විස්තර එළියද්දී ඒ විස්තරයේ එන වචන ටික අර මාතෘකාවට වඩා පොඩ්ඩක් පොඩියට බෝල්ඩ් වෙලා නැතුව ඉටැලික් වෙලා නැතුව අන්ඩර්ලයින් වෙලා නැතුව හරිද? ආන් මේ විදිහට තමයි පුතේ ඕන්නම් යන්න පුළුවන්. තව චූටි දෙයක් තියෙනවා මම ඕන්නම් දැන් මෙහෙම කරන්න පුළුවන් මට අකුරේ පාට වෙනස් කරගන්න පුළුවන්. අකුරේ පාට වෙනස් කරගන්න කිය මොකක්ද පේනවා මම මේ කර්සර් එක මේ බාන්නේ මෙන්න මේ බාන්නේ මම දැන් මේ කර්සර් එක අරන් ගිහලා මේ මෙතන මේ A අකුර යටි මේ මෙන්න මේ A අකුර යටි රතු පාට වෙලා හරි මම කයි මේ පාටක් වෙලා බලන්න මේ මෙහෙම තියනවා කියලා ටැබ් එක. ඒකේ තියෙන ඊතලේ ගායම වල ක්ලික් කරනවා. ඒකේ තියෙන ඊතලේ ගායෙන් ක්ලික් කරපුවාම පුතේ උතන තියෙන්නේ අපිට අකුරු වලට පාට දෙන්න පුළුවන්. අපිට අකුරු වලට පාට දෙන්න පුළුවන්. අකුරු වලට පාට දෙද්දී ඒ තියෙන පාට ටික තමයි පුතේ පල්ලෙහා ඔය තියෙන්නේ කොටු වල වැටිලා. මං හිතන්නවා මම මේක දෙනවා කියලා නිල් පාටි. රයිට්. ඔය නිල් පාටි කියන ක්ලික් කරගත්තා. හරිද? එතකොට බලන්න අර ඒ කියන අකුර ගාව. එතන තියෙන අයිකන් එකේ ඒ කියන අකුර ගාව නිල් පාට වටනවා නේද? කලින් රතු පාටලා තිබ්බ එක. හරි. දැන් ඔන්න මම පල්ලෙහාට ඇවිල්ලා ටයිප් කරගන්න ඕන මගේ නම නිමල් ඈ. රයිට්. my name is නිමල් පෙරේරා. මොන නිමල් පෙරේරා. දැන් නිමල් පෙරේරා බලන්න මුඩ මාතෘකාවත් එක්ක බලපුවාම අකුර පුතේ මොනවාද පොඩි. ඊළඟට myself කියන එක පිටුවේ මැද තිබ්බට myself කියන එක පිටුවේ මැද තිබ්බට හරිද? myself කියන එක පිටුවේ මැද තිබ්බට මොනවාද මේ my name is නිමල් පෙරේරා කියන මේ වචන ටික තියෙන්නේ වම් අත පැත්තේ. මේ වචන ටික තියෙන්නේ වම් අත පැත්තෙන් තියෙන්නේ. එතකොට මොනවාද හරිද? ඊට පස්සේ මේ මොනවාද මේ ඒකේ දැන් ඔන්නම වෙනස් කරන්න යන්නේ. දැන් මෙහෙම බලන්න. දැන් ඊළඟ එක තමයි දැන් උඩ මාතෘකාව තිබ්බ අකුරු වර්ගෙම්ම අපිට මේ විස්තරයේ තියෙන අකුරු වර්ගය තියන්න ඕන කියලා නීතියක් නැහැනේ. හරි. දැන් ඔන්න මම අර කලින් අර myself කියන එක සිලෙක්ට් කරගත්තා වගේ ඔන්න මම my name is නිමල් පෙරේරා කියන එකේදී my name is නිමල් පෙරේරා කියන සම්පූර්ණ ඒ මොනවාද වචන පේලියම සිලෙක්ට් කරගන්නවා. ඔන්න බලන්න ඉස්සරහ සිලෙක්ට් කරගෙන මම ඔන්න ඔය මගේ my name is නිමල් පෙරේරා කියන මොනවාද මේ ඒ අකුරු වල වර්ගය ෆොන්ට් ටයිප් එක වෙනස් කරගන්න තමයි මට ඕනව තියෙන්නේ. දැන් කොහොමද අපි කරගන්නේ? ඔන්න පුතේ අපි යනවා උඩට. උඩට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා මේ වාන්න මේ මෙතන අර මම කලින් ෆොන්ට් එකේ වර්ග වෙනස් කරගත්තේ. ආන් මේ වර්ග වෙනස් කරගත්ත තැන ක්ලික් කරලා පස්සේ ආන් ආය පාරක් ලයිස්ට්ුවක් දිගහැරෙනවා. ඒ ලයිස්ට්ුවේ තියෙන මම මේ Times New Roman කියලා තියෙන්නේ. ආන් එයා ඔන්න ක්ලික් කරගත්තා. දැන් බලන්න බොහොම පැහැදිලි අකුරු පේලියක් ඇවිල්ලා තියෙනවා. My name is නිමල් පෙරේරා කියලා. දැන් මම ඒකේ ෆොන්ට් එකේ සයිස් එක මම කලින් සිලෙක්ට් කරා 20 තියෙන්නේ. ඔය තියෙන්නේ. ෆොන්ට් එකේ සයිස් එක මම බලන්න 20 තියෙන්නේ. මම උඩට ගිහලා පෙන්නන්නම්. මම ඒක 20 චූටි වෙනසක් කරන්න 22ක් කරන්න. 22ක්. right. දැන් my name is නිමල් පෙරේරා. හරි. දැන් ඔන්න ෆොන්ට් සයිස් එක 22ක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මම ඔන්න ඉතුරු ටිකක් දැන් ඔන්න විස්තර මම තව විස්තර ටිකක් දාන්න. හරිද? තව විස්තර ටිකක් දාන්න. ඊට පස්සේ දැන් ඔන්න මේ මම දැන් මෙහෙම කරනවා. දැන් මට මේකේ චුටි පොඩි වැඩ කැලලක් දාන්න ආසයි. මොකක්ද දන්නවද? දැන් මොන අකුරු වල පාට වෙනස් කරා. අකුරේ වර්ගය වෙනස් කරා. අකුරේ සයිස් එක වෙනස් කරා. මම මේකේ වචන මැදට සෙන්ටර් කරලා පිටුවේ වම් අත පැත්තට කරලා පිටුවේ දකුණු අත පැත්තට කරලා පෙන්නුවා. අපි කොහොමද අකුරක් තද කළු පාට කරන්නේ? අපි කොහොමද අකුරක් දකුණු පැත්තට ඇල කරන්නේ? බෝල්ඩ් කරන්නේ කොහොමද? ඉටැලික් කරන්නේ කොහොමද? අගේ වචන පීරියඩින් කොහොමද අපි ඉරක් අදින්නේ? හරිද? ආන් මේ දේවල් ටික මම කතා කරා. ඊළඟට දැන් මට මෙහෙම කරන්න පුළුවන්. දැන් මේකේ my name is නිමල් පෙරේරා කියලා තියෙනවනේ. හරිද? my name is නිමල් මේකේ මෙහෙම දෙයක් කරනවා. මොකද්ද මම කරන්නේ? my name is කියන කොටස විතරක් අකුරු ටික වෙන පාටක් දානවා. ඔන්න මම මොකද්ද කරන්න ඕනේ? හරිද? මේ left key එක press කරගෙන cursor කියන්නේ mouse එක මේ පල්ලෙහාට මේ පිටුවට තද කරගෙන දකුණු පැත්තට ඇද්දලා පස්සේ උමනා ටික select කරනවා. අන්න ඒ ටික select කරලා මම ගිහිල්ලා ඒකේ අකුරු ටික මේ මම ඔයාලට පෙන්වපු දේ මේ මාන්න අකුරේ පාට වෙනස් කරන තැන. එතනින් මම මේකට දාන රතු පාට.
රතු පාට ඔන්න සිලෙක්ට් කරගත්තා. දැන් ඔන්න මොකද වෙලා තියෙන්නේ? පල්ලෙහා හරියට ක්ලික් කරලා පස්සේ මම බලන්න. දැන් එක නිල් පාට. චූටි වැඩි. චූටි වැඩි තමයි පුතේ. මේ දැන් ඔන්න එකම පේලිය අකුරු ටික පාට දෙකකින් තියෙනවනේ. මම දැන් නිමල් පෙරරා කියන එක නිල් පාටින් තියෙන එක ඒකේ සම්පූර්ණ මේ වචන පේලියේ පසුබිමම මම වෙන පාටක් දාන්න. දැන් ඔන්න පුතේ පටලවා ගන්න එපා. හරිද? හොඳට හිමින් අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ දැන් අකුරේ පාඩ වෙනස් කරන කතාවයි අකුරේ තියෙන පසුබිමේ පාඩ වෙනස් කරන කතාවයි දෙකක්. දැන් ඔන්න මම සිලෙක්ට් කරගත්ත නිමල් පෙරලා. දැන් ඔන්න ඒ අකුරු ටික වචන ටික තියෙන පසුබිමේ පාඩ වෙනස් කරන්න යන්නේ. හරි. ඔන්න මම මෙතන පුතේ බලන්න අර මේ A කියලා තියෙන්නේ. මම ආයෙ පාරක් පෙන්නන්නම්. අර අපි අකුරේ පාඩ වෙනස් කරපු තැන තියෙන්නේ. අකුරේ පාඩ වෙනස් කරපු තැනට වම් අත පැත්තේ තියෙන පුතේ AB කියලා දාලා මේ හරිද? ඒකම තියෙනවා දම් පාඩ ගත්තා. හරිද? කලදාරික දම් පාඩ දෙන්න සිලෙක්ට් කරන්න දම් පාඩ. අරම සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කළා මගේ නම සම්පූර්ණයෙන් දම්පාඩ කරනවා. එතකොට පසුබිම සම්පූර්ණයෙන් දම්පාඩ කරද්දී රයිට් පසුබිම සම්පූර්ණයෙන්ම දම්පාඩ කරද්දී හරිද? පසුබිම සම්පූර්ණයෙන්ම දම්පාඩ කරද්දී එතකොට මේ මොනවාද මේකේ මේ තියෙන අකුරේ හරිද? මේ තියෙන අකුරේ ඔන්න පාට වෙනස් කරගත්තා. හරිද? ඊළඟට ඒ තියෙන අකුරු වල එක පැත්තක තිබ්බ අකුරු සෙට් එකක් ඔන්න මම ඒ අකුරේ පසුබිම වෙනස් කරගත්තා. හැබැයි දැන් මට චූටි පොඩි ගැටලුවක් වගේ තියෙනවා. දැන් හිතන්නකෝ මම මේ අකුරු වල පසුබිම දම් පාටින් දාගත්තා කියලා. ඒ දම් පාටින් දාගන්න කලින් නිමල් පෙරරා කියන අකුරු ටික පුතේ නිල් පාටේ. අකුරු ටික නිල් පාටින් තිබ්බේ. දැන් මම අකුරේ පසුබිම දම් පාටින් දාගත්තානේ. එතකොට පොඩ්ඩක් නිමල් පෙරරා කියන එක නිකන් පේන්නේ නැහැ වගේ පොඩි එකක් පේනවා. ඒ නිසා මම ඔන්න ආය පාරක් නිමල් පෙරරා කියන එක සිලෙක්ට් කරලා හරිද? තව වෙන චූටි ගැටලුවක් එන්න පුළුවන් වලට මෙන්න මේ වගේ. අපි අකුරේ පසුබිම සිලෙක්ට් කරාට පස්සේ ආය පාරක් මෙතන AB කියන තැන ක්ලික් කරන්න. නැත්නම් ඒකේ මොනවද මේ AB කියන තැන ක්ලික් කරේ නැත්නම් පුතේ ආය පාරක් අර මේ අපේ මවුස් පොයින්ටර් එක හරියට එන්නේ නැහැ. දැන් ඔන්න රයිට්. මං හිතන්නකෝ මං කමන්නේ මං දම් පාඩිම තිබ්බා කියන්නකෝ. හා දම් පාඩිම තිබ්බා. අකුරේ පසුබිම දම් පාඩිම තිබ්බා. හරිද? අකුරේ පසුබිම දම් පාඩිම නිල් පාටින් තියෙන්නේ. හරිද? ඔන්න දම් පාටින්ම තිබ්බා. හැබැයි මම නිමල් පෙරේරා කියන අකුරු ටික විතරක් කළු පාට දාන්න යන්නේ. ඔන්න මම ආය පාරක් සිලෙක්ට් කරා. ආය පාර නිමල් පෙරේරා සිලෙක්ට් කරලා හරිද? මම ඔන්න යනවා අකුරේ හරිද? ඔන්න මම යනවා. කරන්න යන්නේ. ඔන්න පුතේ අන්න හොඳට පේනවා. My name is නිමල් පෙරේරා. අකුරේ පාට වෙනස් කරන විදිය මම දැන් කිව්වා. ටෙක්ස්ට් highlight color කියලා ඉවරලා අකුරක වචනයක තියෙන පසුබිමේ පාට වෙනස් කරන විදිය මම ඔන්න කිව්වා. දැන් ඔන්න ඒ විස්තර ටික මම ඔයාලට ඔන්න දැන් කියලා දීලා තියෙනවා. දැන් උතර ඔයාලා ගන්න දෙයක් තියෙනවා මෙහෙම එකක්. මොකද්ද? ලිව්වා. ඒකේ ෆොන්ට් එකේ size ඒක වංගත පැත්ත නැත්තම් පිටු දකුණෙන් තිබ්බා. ඊපස්සේ ඒකේ enter button එක press කරලා ඒකේ විස්තරය දැන් ඔන්න ගන්න ගියා. විස්තරය දැන් ගද්දී අපි කරලා ඒක press කරලා name is Nimal right my school විස්තරය අපි දාමු පල්ලෙහාට. මම ටයිප් කරගෙන මං ඉන්නේ.
හරිද? ඔන්න දැන් ටයිප් කරනවා. මේ වචන සම්පූර්ණ මම දැන් මේ ටික තියෙන්නේ ඔන්න බලන්න උඩට ගියාම වම් අත පැත්තට තියෙන. මම ඔන්න ඒකේ සෙන්ටර් කියන තැන කලින් මාතෘකාව ගත්ත දැන් තියෙන්නේ. ආන් ඒ වගේ ඒක ක්ලික් කරොත් පුතේ පිටුවේ මැදට යනවා. පිටුවේ මැදට යනවා. ඊළඟට මම ඒකේ හිතන්නකෝ දකුණු අත පැත්තට ඒක ක්ලික් කරා කියලා ඉවරලා. රයිට් සයිඩ් එකට. ආන් ඒක. දැන් ඔන්න දකුණු පැත්තට ගියා. ඊට පස්සේ කෙලවරේම ජස්ටිෆයි කියලා තියෙනවා. එතකොට පුතේ මේකේ ඡේද ගොඩක් ලොකු ප්‍රමාණයක් නැති නිසා දෙපැත්තම එක සමාන ජස්ටිෆයි ගොඩක් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා යා වම් අත පැත්තේ ලයින්ලා පෙන්නුවා රයිට් උන මම දැන් ඔන්න ලෙෆ්ට් එකේ තියාගන්න. හරිද? එහෙනම් මම මේක පෙන්නනවා මේ. ඔන්න මම එක ඡේදයක් විදිහට විස්තරය හදන්න. මොකද විස්තරයක් කරලා විස්තරයක් ඡේදයක් විදිහට ඔන්න බලන්න. හරිද? ඔන්න මම දැන් ආයෙ පාරක් මේක සිලෙක්ට් කරනවා. මේ ඡේදේ තිබ්බ ටික සිලෙක්ට් කරලා මම මේ ජස්ටිෆයි කියන එකෙන් වෙන්නේ මොකක්ද කියලා කියන්න යන්නේ මේ. ඔන්න වම් අත පැත්තට එක තිබ්බා. හරිද? ඊළඟට ඒ වම් අත පැත්තේදී බලන්න පුතේ. වම් අත පැත්තේදී බලන්න මේ වම් අත පැත්තේ ලයින් එකේ ඔක්කොම එක කෙලින් තියෙන්නේ. ඔන්න මම සෙන්ටර් ක්ලික් කරනවා සෙන්ටර් කියන එක. හරිද? සෙන්ටර් කියන එක ක්ලික් කරාට පස්සේ පුතේ මම බලන්න අකුරු ටික ඔක්කොම මැදට ගියා. පුතේ ඊට පස්සේ දකුණු පැත්ත රයිට් සයිඩ් එක ක්ලික් කරාට පස්සේ බලන්න ඔන්න අකුරු ටික ඔක්කොම මේ පේලි ටික ඔක්කොම දකුණු අත පැත්තේ එක කෙලින් තියෙන්නේ. ඊළඟ පුතේ කෙලවරේම තියෙනවා ජස්ටිෆයි කියන එක. ජස්ටිෆයි කියන එකේ බලන්න වම් අත පැත්තත් මේ වම් අත පැත්තත් එක කෙලින් හරිද? දකුණු පැත්තත් එක කෙලින්. වචනවල එහෙම වෙලා නැහැනේ. දැන් එතකොට සාමාන්‍යයෙන් දැන් ඕකේ ඒ විදිහට අකුරු වල ලයින් එක අපිට තියන්න පුළුවන්. තියන්න පුළුවන් එක කෙලින් විදිහට. තියන්න පුළුවන්. අපිට මේ අපිට පුළුවන් මේ විස්තරේ අපේ තියෙන ඡේදයේ තියෙන විස්තරේ මම මේ පේලි වලින් උඩම තියෙන දෙන්න නැහැ. මම ගන්න යටම තියෙන දෙන්න. යටම තියෙන දෙන්නම සිලෙක්ට් කරලා ඒ දෙන්නගෙම පසුබිම වර්ණය මම දාලා රතු පාට පසුබිම වර්ණය දාලා දානවා රයිට්. බලන්න. හරිද? කොට මේ දැන් ඔන්න මම දාගත්තා නේ. හරිද? පසුබිම දැන් දාගත්තා. හරි. දැන් ඊළඟට. හරිද? ඊළඟට මේ බලන්න. මේ මම ඔන්න දාගන්න යන්නේ. හරිද? රයිට්. හරිද? එතකොට දැන් ඒකේ දැන් ඔන්න බලන්න දාගෙන ඉවරලා සෙල්ස් ගැන තියෙන විස්තරය අයින් මොන්න පසුබිම වර්ණය දාන්න. ඒක බලන්න. හරිද? බලන්න.
right. පහලින් අපි හදාගන්නකො තිබ්බනේ. හරිද? වර්ණ ටික ඔක්කොම අකුරු ටික දැන් ඔන්න එකම විදියකට පිළිවෙලට තියෙනවා. අකුරු ටික එකම විදියට දැන් ඔන්න පිළිවෙලට දාලා තියෙන බුලට්ස් දානවා කියලා. බුලට්ස්. ඒකනේ පුතේ දැන් ඔන්න මම ඉස්සෙල්ලා මේක හරිද? මේ හරියන්නේ බුලට්ස් දාලා තියෙන තියෙන තැන මල්ටි ලෙවල් ලිස්ට් කියලා ඉවරලා. හරි. ඒ කියන්නේ අපිට පුළුවන් අපේ ලියලා තියෙන මේ වචන පෙළියක් ඉස්සරහින් සංකේතයක්. කියන්නේ බුලට් එකක් දාගන්න පුළුවන්. නැත්නම් අංකයක් දාගන්න පුළුවන්. ඉස්සරලාම පුතේ මම මේ ලියාගත්ත මට උවමනා කරන කොටස මම හයිලයිට් කරගත්තා. හයිලයිට් කළා මම ඔන්න බුලට් කියන තැනට ගියා කියන්නකො. හරි. ඔන්න ක්ලික් කරා. ඔන්න තියෙනවා මෙතන දාන්න පුළුවන්. දැන් පුතේ බුලට් එක. අපිට දැන් ඒ කියන්නේ සංකේතයක්. අපිට දැන් ඔන්න පුළුවන් මේක එහෙම් පිටින්ම ඉස්සරහින් අංක දාන්නම් පුළුවන්. මම කරන්නේ ආයෙ පාරක් සිලෙක්ට් කර ගන්නවා. සිලෙක්ට් කරලා උඩින් නම්බරින් කියලා තිබ්බේ. එතනට ඊපස්සේ ඊපස්සේ සිම්පලි මොන මම කැපිටල් ABC එන්න මොන ABC කියලා. නමුත් දැන් ABC කියලා තියෙන එක නිකන් සෙට් නෑ වගේනේ. ඒ සෙට් නෑ වගේ කියලා කියන්නේ. සෙට් නෑ වගේ කියලා කියන්නේ පුතේ. දැන් මොතන ඔය ඒ වචන පේල ඉස්සරහින් අපි ABCD කියලා තියනවට වඩා අපිට අර කලින් තිබ්බ බුලට් එකක් තිබ්බනම් චුට්ටක් වටිනවා. බුලට් එකක් තිබ්බනම් පුතේ අපිට මේකේ ඉතාලම වටිනවා. මොකද හේතුව හරිද? මොනවාද මේ බුලට් කියන එක දැම්මට පස්සේ ඒකේ මේ අර පොඩ්ඩක් අපිට පුළුවන් මේ ඒ වචන පේල ඉස්සරහින් නිකන් වෙනසක් තියන්න. මම ඒ නිසා බුලට් එකක් තියලා තියෙනවා. හරි. අර පාට තිබ්බ බුලට් එක බලමු. පාට තිබ්බ බුලට් එක තියලා. හරි. දැන් ඔන්න අපි දැන් දන්න දේවල් ටිකක් බලමු. අපි දේවල් ටික දාමු උදේ. මම දැන් මේක මෙහෙම තියෙද්දි මම තව පොඩි දේවල් ටිකක් කරනවා. මොනවද මේ ඔය myself කියන එකේ මම වචනේ පොඩ්ඩක් වෙනස් කරන්න. වචනේ පාට පොඩ්ඩක් වෙනස් කරන්න. කළු පාට නිකන් එතන ගැලපෙන්නේ නැහැ වගේ. එහෙනම් මම මොකද කරන්න ඕනේ? myself කියන වචනේ ගාවට ගිහලා එයා සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ෆොන්ට් එක හරිද? ෆොන්ට් කලර් එක මම දෙනවා කියලා දන්න රතු පාටින්. රතු පාටින් දුන්නා. දැන් ඔන්න ඒ ටික හරි. ඊළඟට මොනවාද මං මොනවාද හිතන්නකො මට මෙහෙම මම දැන් ඕනේ මෙහෙම දෙයක් කරන්න යන්නේ. මොකක්ද දන්නවද? දැන් මම ඕක දීලා තියෙනවා my name is නිමල් පෙරරා. my school is පන්නල මහාවිද්‍යාලය. මං ඒකේ my name is කියන එකේ නිමල් පෙරරා කියලා තියෙන්නේ. නිමල් පෙරරා කියලා තියෙන තැන් ටික විතරක් ඒ වචන ටික විතරක් සිලෙක්ට් කරලා ඒකේ අකුරු වර්ගය වෙනස් කරනවා. අකුරු වර්ගය වෙනස් කරලා කොහොමද අකුරු වර්ගය මෙන්න මෙතෙන්ට ගියාම රයිට්. ඔන්න අකුරු වර්ගය ලිස්ට් එකෙන් තෝරගත්ත කියන්නකො. ලිස්ට් එකෙන් තෝරගත්ත කියන්නකො රයිට්. මං රයිට්. ඔන්න නිමල් පෙරරා. පන්නල මහාවිද්‍යාලය කියන අකුරු වර්ගය තමයි පුතේ වෙනස් කරගන්නවා. පන්නල මහාවිද්‍යාලය කියන අකුරු වර්ගය තමයි වෙනස් කරගන්නවා. හරිද? එහෙම කරලා රයිට්. ඊට පස්සේ එහෙමත් පුළුවන්. මං ඕනනම් මේ නිමල් දෙන්නගේ පාටත් වෙනස් කරගන්නවා. ෆොන්ට් කලර් එක ගාවට ගියා.
ටච් කරගත්තා. හරිද? ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ හරි. ඊළඟට අපි මේ මොනවද මේකේ දැන් ආයේ හිතන්නකෝ දැන් මේකට අපි දැන් තව පොඩ්ඩක් විස්තර ටිකක් දාන්න යනවා කියලා ඉවරලා. හරිද? තව විස්තර ටිකක් කියලා කියන්නේ පුතේ අපිට ඕනම් පුළුවන් මේකට රූපයක් ඉන්සර්ට් කරගන්න පුළුවන්. හරිද? රූපයක් දාගන්න පුළුවන්. හරි මොකක් හරි ඕම් බාන්නේ. දැන් ඔන්න මම දැන් රූපයක් මේ ඉමේජ් එකට තියෙනවා ඔය බාර් එකට පුතේ අපි කියනවා මෙහෙම නම. හරිද? උඩම තියෙනවා හරිද? ඕකේ මේ ඔය උඩම තියෙන හරිද? උඩම තියෙන මොනවාද? right? මේ උඩම තියෙනවා අපිට මේ ඔය ෆයිල් හෝම් ඉන්සර්ට් ආන් එහෙම කියලා තියෙන මොනවාද මේ ඒ තියෙන බාර් එකේ උඩින්ම තියෙනවා අපි එකට කියනවා පුතේ මේ මොනවාද මේ බලන්න. එතකොට මේ ඔන්න ඔය තියෙන උඩම බාර් එකේ මෙන්න මෙතන පුතේ මේ බලන්න ෆයිල් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ හෝම් තියෙනවා, ඉන්සර්ට් තියෙනවා, ඩිසයින් තියෙනවා. මේ තියෙන බාර් එකේ මම ෆයිල් කියන තැනට යනවා. හරිද? ෆයිල් කියන තැනට යනවා. හරිද? එතකොට මේ ෆයිල් කියන තැනට ගියාට පස්සේ මේකේ පුතේ ඕපන් කියලා තියෙනවා, සේව් කියලා තියෙනවා, සේව් ඇස් කියලා තියෙනවා. හරිද? ඔන්නෝම විස්තර ටිකක් තියෙනවා. රයිට්. මේ බලන්න. මම දැන් උතර කරන්න යන්නේ මේ හදන ලේඛනයේ රූපයක් ඇතුළත් කරගන්න තමයි යන්නේ. හදන ලේඛනයේ පුතේ රූපයක් ඇතුළත් කරගන්න තමයි යන්නේ. ඔය මම ෆයිල් කියන තැනට ගියා. හරිද? ෆයිල් කියන තැනට ගියා. ෆයිල් කියන තැනට ගිහිල්ලා හරිද? ෆයිල් කියන තැනට ගිහිල්ලා ඊට පස්සේ දැන් ඔන්න මම දැන් මේක දැන් ඔන්න මේ රූපයක් ඉන්සර්ට් කරගන්නවා නම් ඉන්සර්ට් කියන තැනට යන්න පුළුවන්. හෝම් ඩිසයින් එකේ දැන් ඔන්න මම ඉන්සර්ට් කියන තැනට ගිහිල්ලා ඉන්සර්ට් කියන තැනින් පුතේ තියෙනවා පික්චර්ස් කියලා. දැන් ඔන්න මම ආයෙ පාරක් කියන්නම්. ආයෙ පාරක් ඔන්න මම කියන්නම් මේ බලන්න. පුතේ ෆයිල් කියලා හරිද? තියෙනවා. හෝම් කියලා තියෙනවා. ඉන්සර්ට් එක ටැබ් ටික තියෙනවා. ඩිසයින් ලේඅවුට් ඒ ටැබ් ටික තියෙනවා. ඉන්සර්ට් කියන තැනට ගිහිල්ලා පුතේ තියෙනවා පික්චර්ස් කියලා. ඒක ක්ලික් කරගත්තා. දැන් පුතේ මේ මෙතන පෙන්නනවා ඔයාලගේ කම්පියුටර් එකේ දැන්ට තියෙන රූප. රයිට්. පික්චර්ස් කියන තැනට මේ දැන් බලන්න මේ වම් අත පැත්තේ ලිස්ට් එකක් තියෙනවනේ. ඒ වම් අත පැත්තේ ලිස්ට් එකේ මම පික්චර්ස් කියන තැන නිකන් ක්ලික් කරා කියන්නකෝ. පික්චර්ස් කියන තැන ක්ලික් කරපාට පස්සේ අපි දැන් මේකේ තියෙන මේ පික්චර්ස් ටික වැටෙනවා. හරිද? පික්චර්ස් ටික වැටෙනවා. ඊට පික්චර්ස් තියෙන ඒ තැනින් අපි එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. හරිද? රයිට්. ඔන්න මේ ඉන්නවා ටීචර් කෙනෙක් එක්ක ළමයි ටිකක් කියන ෆොටෝ එකක් ගත්තා. මම ඒක ක්ලික් කරගත්තා. දැන් ඔන්න ක්ලික් කරලා ඩබල් ක්ලික් කරපුව ගමන් පුතේ මොකද වෙන්නේ? ඔන්න දැන් මේකේ ඔය ෆොටෝ එක අපේ Word document එකට එනවා. ඒ ෆොටෝ එක අපේ Word document එකට එනවා. ඕම් බලන්න. දැන් ඔන්න මේ අපි දැන් මම ආය පාරක් පාත් එක පෙන්නන්නම්. insert මේ තියෙන එකේ මම ඔන්න ආයෙ හිටපු තැනට පෙන්නන්න. home කියන තැන තමයි හිටියේ. හරි home කියන එකට එන්නම්. ඔන්න home එකේ. ඔන්න ඔහොමනේ තිබ්බේ. අකුරු වල size එක අකුරේ වර්ගය ওই ටික සිලෙක්ට් කරන එක හිටියේ. ඊට පස්සේ මම ඔන්න insert කියන එකට යනවා. insert කියන තැනට ගිහලා ක්ලික් කරලා පුතේ මේකේ තියෙනවා pictures. ඔය තියෙන පල්ලෙහා ඕම් බලන්න. ආන් එතන කියලා මම ආය පාරක් pictures කියන තැන icon එක ඕන ආය පාරක් මේ පෙන්නන්නම් ක්ලික් කරන්න කලින්. මේ බලන්න පුතේ මේ මෙතන තියෙන pictures කියලා. එතනම තියෙන පුතේ online pictures කියලා තියෙනවා, shapes කියලා තියෙනවා, icon කියලා තියෙනවා. එහා පැත්තේ වම් අත පැත්තේ table කියලා තියෙනවා. right මම ඕන් උතන pictures කියන තැන තමයි ක්ලික් කරගත්තේ. pictures කියන තැන ක්ලික් කරලා පස්සේ අපේ මොනවද කම්පියුටර් එකේ රූප තියෙන තැනට ඔන්න කියලා තියෙනවා. එතනින් ගැලපෙන රූපයක් අපි මේ මොනවද සිලෙක්ට් කරලා පල්ලෙහා පුතේ තියෙනවා insert කියලා ටැබ් එක මේ තියෙන්නේ. ආන් එයා තමයි පුතේ ක්ලික් කළේ. ඒ ක්ලික් කරාට පස්සේ තමයි මේ රූපය ආවේ. හරි. දැන් උනා ආව රූපේ තියෙනවා. දැන් පුතේ මේ රූපෙට ඔහොම ක්ලික් කරාට පස්සේ හරිද? ඔය රූපෙට මම ක්ලික් කරාට පස්සේ බලන්න පල්ලෙහා වටේ නිකන් මේ බෝල වගේ නිකන් අවුට්ලයින් එක පෙන්නනවා. ඒ අවුට්ලයින් එක තියෙන තැනට ගියාට පස්සේ පුතේ වාහනේ මේ වගේ ඊතලයක් තියෙනවා නේ. හරිද? බලන්න අවුට්ලයින් එක තියෙන තැනට ගියාට පස්සේ මේ පොඩි ඊතලයක්. දැන් මම උඩ වම් අත පැත්තේ කෙළවරේ තියෙනවා. මම උන ආයෙ පාරක් පල්ලෙහාම දකුණු අත පැත්තේ කෙළවර අරන් යන්නම්. ඒතරත් ඊතලේ පෙන්නනවා. හරිද? එතකොට දැන් මම මේක ආයේ මවුස් පොයින්ටර් එකේ මොනවාද මේ left key එක press කරගෙන මම ඔන්න එතන තියාගෙන මම ඔන්න මට මේක ලොක් කරන්න පුළුවන් පොඩි කරන්න පුළුවන්. මම ගොඩාක් පොඩි කරගන්නවා.
ඔන්න ඔය ගන්නට පොඩි කරගත්තා. හරිද? පුතේ පොඩි මොන පොඩි අවුලක් වුණා. මොකද මම බලන්නේ මේක මං අරන් යද්දි පොඩ ගණි පැත්ත හරනවා. හරිද? බලන්නේ පොඩ ගණි පැත්ත හරනවා. මේ සයිස් එක අඩු කරා. සයිස් එක අඩු කරා. හරිද? සයිස් එක අඩු කරා කියන්නේ සයිස් එක යම් කිසි ප්‍රමාණයක මම තියාගත්ත කියන සයිස් එක. දැන් උඩ තියනවා නේද මේ ඊතලයක් කැරකිච්ච එකක් උඩම. අන්න ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න ෆොටෝ එක කැරකෙන්න ගන්නවා මේ. කරකවන්න පුළුවන්. කරකවන්න පුළුවන්. කරකවන්න පුළුවන්. ඔන්න මම ඔන්න පොඩි වැඩක් කරන්නේ. මෙන්න මේ උඩම තියෙනවා. මෙන්න මෙතන උඩම තියෙනවා පුතේ. හරිද? මෙතන උඩම තියෙනවා. මොකද්ද පුතේ උඩම තියෙන්නේ? මෙන්න මේ ඊතලයක් තියෙනවා. මේ බලන්න ඔන්න වන්න මම මුත් ප්‍රෙස් කරන්න තුන තියාගෙන මේ ඊතලයක් තියෙනවා පුතේ දකුණට තියෙනවා. සමහර වමට තියෙනවා. සමහරකට දකුණට තියෙනවා. ආන් එතන මේ දකුණ තියෙන ඊතලයේ ගාවට ගියාම පල්ලෙහා පුතේ වැටෙනවා බලන්න undo rotation object. ඒ කියන්නේ අපි කරපු වැඩක් ආපස්සට ගන්නවා නම් අන්න උඩ පුතේ මේන් බලන්න මේ undo. ඊට දැන් ඔම්බට දැන් ඊතල දෙකක් මතු වුණා. දකුණු පැත්තට කැරකිච්ච ඊතලයේ redo කියලා තියෙනවා. වම් අත පැත්තට කැරකිච්ච ඊතලයේ undo කියලා තියෙනවා. මම ඔන්න undo කියන ඊතලයේ තව එකපාරක් ක්ලික් කරන්න. දැන් මොකද වෙන්නේ? මම කරපු වැඩේ ස්ටෙප් එකක් පස්සට යවනවා. දැන් මම බලන්න. දැන් මම redo කියලා තියෙන්නේ. redo කියලා තියෙන්නේ. දකුණු පැත්තට කැරකිච්ච ඊතලයේ ක්ලික් කරලා පෙන්නු. ඒකට කතන්දරේ කරා. දැන් මොන හිතන්නකො මට මේකට වගුවක් වගේ දා ගන්න ඕන කියලා. හරිද? මං ආය යනවා පුතේ. ඒ කියන්නේ වගුවක් ලියන්න ඔයාලගේ මම ලකුණු හරි මොනවා හරි දාලා තියෙන වගුවක්. මම පුතේ ආය පාරක් යනවා insert කියන ටැබ් එකට යනවා. මම බලන්න insert කියන ටැබ් එකට යනවා. insert කියන එකට ගිය ගමන්ම පුතේ මෙතන තියෙනවා නේද මේ table කියලා දැනක් තියෙනවා. සාමාන්‍යයෙන් පුතේ වගුවක් කියන එක ගත්තාම වගුවේ තියෙනවා පේලි සහ තුඩු. ඔය වගුවේ හරිද වගුවට මම පොඩි වගුවක් මොනවද ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ මගේ පන්තියේ හරිද මොනවද රයිට් ඉස්කෝලේ අපි ටයිම් ටේබල් එක දාගන්න වගුවක් හදනවා කියලා හිතන්නකෝ දැන් ටයිම් ටේබල් එක දාගන්න වගුවක් හදද්දි මේ දවස් පුතේ 5යිනේ එහෙනම් මම උඩ සිලෙක්ට් කරනවා 5 කොලම් 5යි හරිද එතකොට පීරියඩ් 8යි හැබැයි චුට්ටක් ඉන්න පීරියඩ් 8ක් තියෙනවා. හැබැයි පීරියඩ් 8 තිබ්බට උඩ දවස් දාන්න පල්ලෙහාට මම රෝස් ඒ කියන්නේ මේ පහළට ගන්න රෝ හරිද? ඊට පස්සේ දකුණට කියන්නේ මේ දකුණු පැත්තට ගන්න කොලම්ස්. මම ගන්නවා කොලම් 5කුයි රෝ 9ක් තියෙන ටේබල් එක. හරිද? හරිද? කොලම් 5කුයි රෝ 9ක් තියෙන ටේබල් එකක් ගන්න. හැබැයි මේ බලන්න. හරිද? හැබැයි මේ බලන්න. දැන් මෙතන ටේබල් කියන තැනට ගියාට පුතේ බාන්න දැන් මේකේ මට උඩරිම කෙලවරටම ගත්තත් ගන්න පුළුවන් කොලම් 10යි. හැබැයි පල්ලෙහාට ගන්න පුළුවන් රෝ 8යිනේ. මට ඕනේ රෝ 9ක ටේබල් එක. මම පල්ලෙහාට තියෙනවට තමයි පුතේ අපි කියන්නේ රෝ කියලා. දකුණට ගන්න ඒවට තමයි පුතේ අපි කොලම් කියලා කියන්නේ. ඒතර පල්ලෙහාට ගන්න ඒවා තියෙන්නේ මොනවද? මේකේ 8යි උඩරිම මේ තියෙන කිය පුළුවන්. ඒ නිසා මම දැන් මගේ අවශ්‍යතාවයේ හරියන්නේ ඇයි මට පල්ලෙහාට ගන්න ඕනේ රෝ 9ක්. ඒ නිසා මම පල්ලෙහා දෙන පුතේ insert table මේ බලන්න මේ. ඔයන් බලන්න insert table කියලා වචනයක් තියෙන. ඒක මම පුතේ ක්ලික් කරගන්න. insert table කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ පොඩි box එකක් එන message box එකක්. ඒක යා කියනවා insert table කියන එක අහනවා number of columns. ඒ කියන්නේ දකුණු පැත්තට කීයක් ඕනද කොටු
අන්න මම ඒක දානවා පුතේ මට ඕනේ දවස් 5ට 5යිනේ මම දානවා 5යි කියලා. ඒක හරි. number of rows පල්ලෙහාට. ඒ කියන්නේ මට period 8යි දවසේ 9යි ලියන්න ඔක්කොම පල්ලෙහාට row 9ක් වුණා. මම 9යි කියලා දාගත්තා. දැන් 9 කියලා දානවා මම පුතේ මෙතන ඕකේ බටන් එක ප්‍රෙස් කරපු ගමන් මට උමනා ඔන්න වගුව ඇවිල්ලා. මට උමනා වගුව ඇවිල්ලා. දැන් ඔන්න පොඩි අවුලක් වුණා පුතේ මේ වගුව ආවේ කොළ දෙකකටනේ. මම නිසා මගේ රූපේ ඩිලීට් කරනවා. අනේ මම මෙහෙම කරන්න. මම පුතේ මේ දැන් ඕම් බලන්න උඩ මගේ පළවෙනි පිටුවේ. හරිද? උඩ මගේ පළවෙනි පිටුවේ තිබ්බේ myself ගැන මාතෘකාව විස්තරය සහ ෆොටෝ එකනේ. දැන් වගුව ගත්තට පස්සේ වගුවේ පල්ලෙහාට රෝ එකක් ගන්න ගියට පස්සේ පිටු දෙකකට කැඩුනා. ඒ නිසා මම මොකද දන්නා කරේ? මම පුතේ දැන් ඉන්න මම මෙහෙම කරගන්න. මම ඉමේජ් එක තව චුට්ටක් ලොක් කරගන්න. ඉමේජ් එක හරිද? ඉමේජ් එක මම තව චුට්ටක් ලොක් කරගන්න මම බානා. ගිහිල්ලා ඔබ ඉමේජ් එක ලොක් කරගන්න පුතේ ඒක උඩ ක්ලික් කරලා දැන් ඔන්න දකුණු පැත්තෙන් හරි කොහෙන් හරි අර ඊතලේ එන එකෙන් අදිනවා. ඇද්දට පස්සේ ඉමේජ් එක දැන් ඔන්න ලොකු වෙනවා. එහෙනම් පළවෙනි පිටුවේ තියෙන්නේ myself ගැනයි ඒකේ මොනවාද විස්තරේ ෆොටෝ හේකුයි මාතෘකාව ඒ ටික ඔන්න දෙවෙනි පිටුවට මම දැන් යනවා. දෙවෙනි පිටුවට ගිහිල්ලා ඉවර වෙලා ඔන්න මම අර ගත්ත වගුව දකුණු පැත්තට කොලම් 5යි පල්ලෙහාට රෝස් 9යි. දැන් ඔන්න මම මොකද කරන්නේ? මේ ගත්ත වගුවේ ඔන්න එක එක සෙල් එක කොටුව ඇතුලේ ක්ලික් කරගන්න. ක්ලික් කරලා ටයිප් කරන්න ගන්න පුතේ. ඔන්න මම ගත්ත Monday. හරිද? ඊළඟට Tuesday. ඊළඟ කොටුවෙන් ක්ලික් කරා Tuesday. ඊළඟ කොටුවෙන් ක්ලික් කරා Wednesday. හරිද? ඊළඟ කොටුවෙන් ක්ලික් කරා Thursday. ඊළඟ කොටුවෙන් ක්ලික් කරා Friday. හරිද? ඊටසේ පහළ. පල්ලෙහා ආයෙ කියලා ක්ලික් කරලා පල්ලෙහා ඉංග්‍රීසි අකුරේ පාඩ ගස් ගන්න පුළුවන් වල දන්නවනේ. මම එමල ටැමිල් අකුරේ ඔන්න මේ ආම යන උඩ මේ මෙතන හරි ඒකෙන් දැන තියෙන වෙන පාඩකින් දාන්නම් ටැමිල්. හරිද? ආය අර අකුරු ගස් පාඩ ගස් කරන තැනට යනවා. හරිද? මැට්ස් වෙන පාඩක් දා ගන්නවා. හරිද? රයිට්. ඔන්න මැට්ස්. හරිද? ඊටසේ ආය මම පල්ලෙහා කොටුවේ සිලෙක්ට් කර ගන්නවා. හරිද? ආය අකුරේ පාඩ ගස් කරලා ඔන්න මම දැම්ම කියලා දන්නකෝ බුද්දිස්ට්. හරිද බුද්දිසම්? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ තියෙන ටයිම් ටේබල් එක දැන් ඔන්න වගුවක් ගන්න බොක්ස් වගුව අපි වෙන වෙනම වචන ටික වම් අත පැත්තෙන් තියන්න, මැදින් තියන්න, දකුණෙන් තියන්න. ඊට පස්සේ ටේබල් එකක් ගන්න. ටේබල් එකේ උගුණා රෝ කොලම්ස් වල තෝරාගන්න අපි දන්නවා. හෝම් කියන එකනේ. හරිද? මම හිතපේ හෝම් කියන එකේ හිටියේ. දැන් ඒකේ ඉන්සර්ට් කියන එකට ගියා. ඉන්සර්ට් කියන එකේ ටේබල් එක ගත්තේ පුතේ හෝම් බාන්න මේ ටැබ් එක නෙමෙයි එතන ඊට පස්සේ බාන්න හරිද? ළඟට කර්සර් එක අරන් ගියට පස්සේ හෝම් බාන්න වැටෙනවා. අන්න insert word dot add some මොනවාද ඒ කියන්නේ සමහර ડોකියුමන්ට් වලට ටෙක්ස්ට් එක නිකන් ආර්ට් එකක් සහිතව වර්ඩ් කියන වචන අකුරු ඇඩ් කරන්න සිලෙක්ට් කරගන්න ඔප්ෂන් එකක් තමයි මේක. මම මොන ක්ලික් කරගන්න.
පල්ලෙහා ඉතලේ. ක්ලික් කරගත්තට පස්සේ යාළා ගාව තියෙන අකුරු වල එක එක හැඩ අපිට දෙනවා. අපි එක හැඩයක් සිලෙක්ට් කරගත්ත කියන්නේ. ආ. ඔන්න අපි එක හැඩයක් සිලෙක්ට් කරගත්තා. හා. දැන් ඔන්න බලන්න. ඒ හැඩේ සිලෙක්ට් කරලා පස්සේ පොඩි බොක්ස් එකක් එනවා. enter your text ශ්‍රී ලංකා. මෙන්න ක්ලික් කරා. අපිට කැමති කරා අපි කියන වචනයක අපි වචන හැබැයි දැන් අර කොහොම ඉන්න තප්පරයක් මේ පුතේ your text here නේ දෙන්නේ. අපි දෙන පුතේ ශ්‍රී ලංකා ඔය විදිහට විවිධ වර්ගයේ වර්ඩ් ඩාට් ගන්න පුළුවන් ශ්‍රී ලංකා කියන වචනය. හරි. අපිට ඒකේ ඕනනම් ෆොන්ට් සයිස් එක වෙනස් කරගන්න පුළුවන් ඕනනම් ඔන්න පුතේ වර්ඩ් ඩාට්. දැන් ඔන්න මම මේක පොඩ්ඩක් වෙනස් කරලා ගන්නම් උඩ මයිස් මේක මකනවා. ගිහිල්ලා වර්ඩ් ඩාට් කියන දැන් දැන් අපි සෙන්ටර් කරාට මේ බලන්න මෙන්න මෙතනට මෙන්න මේ බොක්ස් එක උඩ අරන් ගියාට පස්සේ පුතේ මේ බලන්න මේ හතර පැත්තට පොඩි ඊතල හතරක් වැඩ වගේ යනවා මේ බොක්ස් එකේ මේ මායිමට අරන් ගියාට පස්සේ මෙහෙම ඊතල හතරක් වගේ වැටෙනවා. අන්න එතන ප්‍රෙස් කරගෙන මම එහාට මෙහාට ගෙනිච්චට පස්සේ මට මේක ඌමනා තැනට අරන් යන්න පුළුවන් මේ. ඔන්න මම මැද්දෙන් තිබ්බා myself. හරිද? myself කියන එක මම ඔන්න මැද්දෙන් තිබ්බා. ඔන්න බලන්න myself කියන මැද්දෙන් තිබ්බට පස්සේ පුතේ දැන් ඔන්න එතකොට මේකේ සම්පූර්ණ myself කෙනා දැන් එතකොට මම දැන් මේ Word document එකේ Word art එකක් දාන විදිය, bullet දාන විදිය, අකුරු වල වර්ග වෙනස් කරන විදිය, අකුරක size එක වෙනස් කරන විදිය, අකුරේ පාට වෙනස් කරන විදිය, වචනයක background එකේ පාට වෙනස් කරන විදිය, රූපයක් දාගන්න විදිය, වගුවක් දාගන්න විදිය, ඔය තියෙන මූලිකම Word art එකක් දාගන්න විදිය, ඔය තියෙන පුතේ මූලිකම දේවල් ටික. මූලිකම දේවල් ටික මම දැන් ඔයාලට පියවරෙන් පියවර කියලා දීලා තියෙනවා. දැන් එතකොට වගුව දාන්න දන්නෝ ඊට පස්සේ වර්ඩ් ආර්ට් දාන්න දන්නෝ ඊළඟට පුතේ පින්තූරයක් දාන්න දන්නෝ ඊට පස්සේ දැන් අපිට තියෙනවා මොනවද මේකද අපිට පුතේ මම මේක චුට්ටක් ඔයාලට කියලා දෙන්න මොනවද මේ ඔයාලට දැන් තව ඉතුරුලා තියෙනවා right මම මේ මොනවද ටේබල් එකේ හරිද පුතේ ටේබල් එකේ මොනවද මේ තියෙනවනේ මොනවද මේ එක එක බොක්ස් හරිද මේ තියෙන හරිද ඔය තියෙන මොනවද මේ වගුවක් ගත්තාම ඔය වගුවක හරිද ඔය වගුවක මම ඔයාලට පෙන්නන්නම් මේ තියෙන කොටු එකින් එක අපිට පුළුවන් පාට කරලා ගන්නත් පුළුවන් තියෙන කොටු එකින් එක පාට කරලා ගන්නත් පුළුවන් හරිද right එතකොට දැන් ඔයාලගේ දැන් මේ තියෙන ටැබ් ටික හොඳට මතක තියාගන්න. ටැබ් ටික හොඳට මතක තියාගන්න කියලා කියන්නේ මේ මොනවාද? මේකේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. හරිද? මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ වගුවක ගොඩක් වෙලාට insert කියන එකෙන් රූපයක් ගන්න පුළුවන්, වගුවක් ගන්න පුළුවන්, word art එකක්. දැන් මම මේ වගුවේ එක සෙල් එකක් පාට කරන්න යනවා. හරිද? වගුවේ සෙල් එකක් පාට කරන්න යනවා. පාට කරගන්න. අපි පුතේ සෙල් එකේ හරිද මේ බලන්න මේ දැන් මේ බලන්න මේ සෙල් එක ගාවට ගිහිල්ලා හරිද මේ සෙල් එකේ මේ මැද ඉර තියෙන්නේ
ඒ ඉරගාඩියට පස්සේ පුතේ ඔයාලට පේනවද පොඩි ඊතලයක් එනවා දකුණු පැත්තට හැලවෙලා. හරිද? පොඩි ඊතලයක් එනවා දකුණු පැත්තට. මේ පාඩ දැන් මම මේ වම් පැත්තේ ඉරගාඩියට චුට්ටක් මේ කර්සර් එක දැම්මේ කොම්බයි. මේ පල්ලෙහා දිනන කළු පොඩි ඊතලයක්. ආන්නේ ඊතලේ එන විදිහට චුට්ටක් ගෙනිහිල්ලා හරිද? ඊතලේ එන තැනට ඇවිල්ලා ඔන්න ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ පුතේ මේ පොඩි බොක්ස් එකක් එනවා. මේ බොක්ස් එකේ බලන්න තින්ත භාජ්‍යයක් පෙරළුණා වගේ මේ ෂේඩින් කියලා තියෙනවා. අන්න ෂේඩින් කියන තැන ඊතලේ ඔන්න ක්ලික් කරගත්ත පස්සේ ඔන්න අපිට පුළුවන් අපිට කැමති පාටක් සිලෙක්ට් කරන්න. ඕම් බා. ආයෙ තව පුතේ බලමු. මේ බොක්ස් එකේ ඔන්න වම් අතට ඊතලේකට මේ මවුස් එක තල්ලු කරන් යද්දි මේ මම බලන්න. හරිද? මම බලන්න. බලන්න මෙහෙම අපිට ඊතලේ එනවා. ඒ ඊතලේ ආවට පස්සේ පුතේ අපි මේක ක්ලික් කරන්න ඕනේ. ඊතලේ ආවට පස්සේ උන ක්ලික් කරලා පස්සේ ආයෙ තින්ත භාජ්‍ය පෙරළුණා වගේ මේ ෂේඩින් එක එනවා. කැමති කලර් එකක් අපිට දෙන්න පුළුවන්. ආයෙ පාරම්මේ හරිද? ඔන්න තව තැනකට ගියා ඊතලෙන් තැනට ආව ක්ලික් කරා. හරිද? ෂේඩින් එකක් දෙන්න පුළුවන්. කොම්බාන්නේ ඔන්න ඔය පිළිවෙලට. හරිද? ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මේ ඒ කියන්නේ අපි කොහොමද දැන් කරගත්තේ? ටේබල් එක ගාවට යනවා. ගිහිල්ලා ටේබල් එකේ වංගත පැත්තේ ඉරගාඩියට පස්සේ මේ ඕම ඊතලයක් එනවා. ඔය කළු පාට පොඩි ඊතලයක්. ආවට පස්සේ එකපාරක් ක්ලික් කරා. බොක්ස් එක හයිලයිට් වෙනවා. මේ ෂේඩින් කියන බොක්ස් එක ගාවට ගියා. කැමති පාට සිලෙක්ට් කරගත්තා. ඔන්න ඔහොම පුළුවන්. මේ දැන් මම දැන් ටැමිල් කියලා දාලා දෙන්නේ මේ. එතන ගියා ක්ලික් කරා. ඔන්න මේ ඔය හරිනේ අන්න ක්ලික් කරා ඔන්න හරිද ඔය බලන්න ටැමිල් මැට්ස් ඔය විදිහට දැන් ඔන්න අපි ඔන්න මේකේ ඔන්න දැන් ඒකත් හරි ටේබල් එක ගත්තා උවමනා කරන රෝ කොලම් ප්‍රමාණය දාගත්තා ඒක ඉතින් සෙල් ටික හයිලයිට් කරගත්තා ඈ ඊළඟට මොනවද ඔන්න ඔය දේවල් ටික අපි කරගත්තා ඊළඟට තව පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න හදන්නේ. හරිද? තව පොඩි දෙයක් ඔයාලට කියලා දෙන්න හදන්නේ මෙන්න මේ. මොකක්ද දන්නවද? මම මේකේ ටෙක්ස්ට් බොක්ස් එකක්. ඒ කියන්නේ ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ පුතේ අපිට මේ අකුරු ඇතුළත් කරු පොඩි කොටුවක්. අකුරු ඇතුළත් කරු පොඩි කොටුවක් අපිට හදාගන්න යන්නේ. දැන් ඔය වැඩ කැලි ගොඩක් ඒවා හෝම් එකේ තියෙන සයිස් වෙනස් කරන අරම මේව ටික. දැන් ඉන්සර්ට් කියන එකේ උඹන්න මේ ටේබල් තියෙනවා, පික්චර්ස් තියෙනවා, ඔන්ලයින් කියන්නේ ඔන්ලයින් ගිහිල්ලා පික්චර්ස් ගන්න පුළුවන්. shapes මේ shapes කියන එකේ පුතේ ඔබ බලන්න මේ shapes කියන තැන ගත්තා පස්සේ මේ අපිට මේක ඇතුලේ පොඩි කොටුවක් මේ ඔබ බලන්න මේ දැන් මම ඕනේ shapes කියන තැන ගිහලා මේ තියෙන ඕන එකක් තියෙන මම මෙතන මේ තියෙන්නේ මේ මොනවාද rectangle තියෙන මම rectangle එක ක්ලික් කරා කියනවා පස්සේ ඇවිල්ලා මේ page එකේ මම ඔන්න ක්ලික් කරගන්නවා හරිද page එකේ ඔන්න මම දැන් ක්ලික් කරගන්නවා ක්ලික් කරලා මම දැන් shape එක ගන්න බෑ shape එක අරගෙන ඔන්න මෙතෙන්ට ආවට පස්සේ මේ වань මේ දැන් mouse pointer එකේ මේ පොඩි නිකන් මේ කතිරයක් වගේ ආවා. කතිරයක් නෙමෙයි පොඩි නිකන් ධන ලකුණක් වගේ ආවා. නිසා ආන්ගේ කර්සර් එක තියෙන තැනට ඇවිල්ලා මවුස් එක ප්‍රෙස් කරගෙන ඔබ බලන්න මම ෂේප් එක ගන්නවා මේ. හරිද? මෙතෙන්ට ඇවිල්ලා මේ ඔන්න මම මෙහෙම කළා මේ දකුණු එක left key එක ප්‍රෙස් කරගෙන මේක මම මෙහෙම අදිදුවම් බලන්න. පුතේ ඔන්න ඇඳුරා මොකද්ද? rectangle එක. ආයෙ ඕනනම් insert එකට ගියා. ආයෙ shapes කියන තැනට ගියා. මට ඕන කියලා හිතන්නකෝ වෙනම හැඩයක් ගන්න. ගිහිල්ලා ඔන්න පිටුවට ආවා. ධන ලකුණ වගේ එක තියෙනවා. left key එක press කරගෙන ඔන්න drag කරන් යන ඕම් බලන්න මේ. shape එකක් දාගන්න පුළුවන්. shapes දාගන්න පුළුවන්. දාගන්න පුළුවන්. එතකොට home tab එක තියෙනවා. ඒක දාන්න පුළුවන්. මම දැන් ටෙක්ස්ට් බොක්ස් එකක් දාන්න යන්නේ මේ. හරිද? මම ටෙක්ස්ට් බොක්ස් එකක් මම දාලා පෙන්නනම් මේ බලන්න මේ. හරිද? දැන් පුතේ ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ මේ බලන්න මේ. ඒ කියන්නේ හරිද? ටෙක්ස්ට් බොක්ස් එකක් කියලා කියන්නේ මෙහෙමයි. ඔන්න බලන්න ඉන්සර්ට් එකේ තමයි වැඩ කැලේ ටික තියෙන්නේ. ඉන්සර්ට් එකට ගිහිල්ලා හරිද ඉන්සර්ට් එකට ගිහිල්ලා ඉන්සර්ට් කියන තැන තියෙනවා මෙහෙම මම යද්දි online shapes icon 3D smart chart screenshot
ඔය ටිකක් තියෙනවා Wikipedia ඊට පස්සේ මේ online video ඊට පස්සේ link bookmark cross reference ඕකේ header තියෙනවා footer තියෙනවා page number තියෙනවා එතන පුතේ තියෙනවා මේ text box කියලා. text box කියන එක ක්ලික් කරලා පස්සේ මෙතන පල්ලෙහා ඊතලේ අපිට මොකද කරන්න පුළුවන් මේ අපිට පුතේ මේකේ මොනවද එයාලා ගාව තියෙන text box ටික අපිට දෙනවා. හරිද? එයාලා ගාව තියෙන text box ටික අපිට දෙනවා. ඒ text box ටික අපිට දුන්නාට පස්සේ එයාලා ගාව තියෙන විවිධ වර්ගයේ text box එකක් අපිට display කරනවා. මම නිකන් text box එකක් මේ තියෙන කැමතියක් ක්ලික් කරලා පස්සේ අපිට පුතේ මේකේ වෙන්නේ මොකද්ද? කොටුවක් ඇතුලේ වචන ටිකක් දෙන එක තමයි තියෙන්නේ. කොටුවක් ඇතුලේ වචන ටිකක් දෙන එක මේ බලන්න මට දැන් ඔන ආපු text box එකක් මේ තියෙන්නේ. මම select කරලා ගත්තා. හරිද? හරිද? ඔන්න මම එතන ක්ලික් කරා. ක්ලික් කරලා හරි. එතකොට ලස්සන අපේ පිටුවේ අපිට නිකන් වෙනම තැනක අකුරු ටික වෙනම කොටු කරලා highlight කරලා පෙන්නන්න ඕනේ. මේ බලන්න. හරිද? text box එක කොහොමද යන්නේ? insert ගියා. කෙලවරට යද්දි තියෙනවා word text box කියලා. එතන ක්ලික් කරලා පස්සේ යාළගේ තියෙන text box type ටික දෙනවා. දීලි වෙරලා අපි කැමති එක select කර ගන්නවා. අරගෙන ඉවරලා එයා ඇතුළට දාලා අපේ විස්තරය දාලා මේ ගත්තට පස්සේ මොකද වෙන්නේ? එයා වෙනම box එකක් විදිහට මේ අපේ පිටුවේ පෙන්නනවා. හරිද? අපි මේක පෙන්නනවා. ඔන්න දැන් ඔන්න ගොඩක්. ඔයාලා බේසිකලි ගන්න පුළුවන් ගොඩක් දේවල් මම ඔයාලට කිව්වා. දැන් අපි බලමු කොහොමද මේ වගේ හදාගන්න එකක් අපි ඒකනේ හදාගත්තනේ. අපි දැන් මේක සේව් කරගමු. සේව් කරගන්නවා කියලා කියන්නේ අපි හදපු මේ ලේඛනය තැම්පත් කරගන්නේ කොහොමද? හරිද? තැම්පත් කරගන්න විදිය මම ඔයාලට කියලා දෙන්නම්. එතකොට මොනවාද? ඒක තැම්පත් කරගත්තට පස්සේ ඔයාලට මේකේ ඇත්තටම මේ වැඩේ අවසන් කරන්න පුළුවන්. මේ වැඩේ අවසන් කරන්න පුළුවන්. හරි. අපි බලමු කොහොමද මේක අපි දැන් මේ මොනවද සේව් කරගන්නේ. පුතේ දැන් ඔන්න හෝම් එකකින් අපි වැඩ ගත්තා. ඉන්සර්ට් එකකින් අපි වැඩ ගත්තා. දැන් පුතේ ෆයිල් කියන තැනට යනවා. මේ තියෙන ෆයිල් කියලා මේ උඩ. මේ ෆයිල් කියන තැනට ගියාට පස්සේ මේ මෙතන උඩත් පොඩි නිකන් කොටුවක් වගේ පෙන්වනවා පුතේ. එතනින් මේ සේව් කරගන්න පුළුවන්. මම මේ ෆයිල් කියන තැනට යනවා. අපිට දැන් හිතන්න මේ වැඩේ කර කර ඉද්දී අපිට අලුතෙන් පිටුවක් ගන්න ඕන නම් මේ බලන්න. මේ බලන්න. ඉන්සර්ට් එකෙන් පුළුවන් මේ blank page පුළුවන්. page break පුළුවන්. cover page එකක් හදන්න පුළුවන්. වැඩ ගොඩක් තියෙනවා. මේ වැඩ ගොඩ තියෙන්නේ කොහෙද? word dart ගන්න, text box ගන්න, කොහෙද තියෙන්නේ? pictures ගන්න, table ගන්න, insert කියන tab එකේ. home එකේ තියෙන මොනවද? අකුරේ වර්ගය, අකුරේ ප්‍රමාණය, bold කරන්න, delete කරන්න, underline කරන්න, වමට ගන්න පිටුවේ, මැදට ගන්න පිටුවේ, දකුණට ගන්න ඔය මේ දේවල් ටික තියෙන පුතේ කොහෙද? ඊට පස්සේ bullets දාන්න, පාට කරන්න, ඒ ටික තියෙන පුතේ home එකේ. දැන් මම මෙතන උඩ තියෙන මේ කොටුව හරි මේ save කියලා මේ නැත්තම් මම යනවා file කියන තැනට යනවා. file කියන තැන පුතේ තියෙනවා new අලුත් එකක් ගන්නවා නම් open දැන්ට හදලා save කරලා තියෙන කෙනෙක් විවෘත කර ගන්නවා නම් පුතේ save සහ save as කියලා දෙන්නෙක් ඉන්නවා. save සහ save as කියලා දෙන්නෙක් ඉන්නවා. පුතේ දැන් මම මොකද කරන්නේ? save කියන තැනට යනවා. හරිද? නැත්තම් මම යනවා save as කියන තැනට. කෝකෙන් මේ දෙකත් එකයි. දැන් සාමාන්‍ය පුතේ save කියන එක අපි ඉස්සරලාම save කරනවා නම් save කියන තැනට යනවා. නැත්තම් save as කියලා කියන්නේ කලින් save කරපු කෙනෙක්, කලින් තැම්පත් කරපු කෙනෙක් වෙනස් කරනවා නම්. මම පුතේ දැන් save කියන තැනට ගියා කියලා. save කියන තැනට ගියාට පස්සේ මෙයා අහනවා save කරන්න ඕනේ කොහෙද මේ? save කරන්න ඕනේ කොහෙද? ඒකෙදි මට දැන් මං තැනක් මේකට දෙන්න ඕනේ. මං එනවා පුතේ මෙතන පල්ලෙහා browse කියන තැනට මේ browse. ඒක ක්ලික් කරලා පස්සේ පුතේ අපේ ෆයිල් තියෙන තැන් ටික මෙයා පෙන්නනවා. මං එනවා පුතේ desktop කියන තැනට මේ. මෙතන මේ වම් අත පැත්තේ මේ desktop තියෙනවා, document තියෙනවා, download කියලා තියෙනවා, pictures කියලා තියෙනවා, videos කියලා තියෙනවා. මම පුතේ desktop කියන තැන select කරනවා. select කරලා මේ මෙන්න මෙතන දෙන්න පුළුවන් my name is මේ කියන්නේ ෆයිල් නේම් එකට මට කැමති නමක් දෙන්න පුළුවන්. මම මෙතන ඕනනම් දෙන්නම්කෝ my name is නිමල් පෙරේරා කියලා මම හරි නැත්තම් මේක මකලා ඔයාලට කැමති නමක් දෙන්න පුළුවන්. හරිද? කැමති නමක් දෙන්නට වඩා මම මෙහෙම දෙයක් කරනවා මේ. මම දැන් desktop එකේ කියන්නේ අපේ home screen එකට තමයි හදන්නේ. ඒකේ මම අලුතෙන් මෙතන මේ new folder කියලා තියෙන්නේ. අලුතෙන් මේ folder එකක් අපිට හදලා ඒක ඇතුළේ මේක දාන්නත් පුළුවන්. මම new folder කියන තැන ඔන්න එකපාරක් ක්ලික් කරා. ඔන්න new folder එක මෙතන ආවා. මම පුතේ මෙතෙන්ට ගිහලා backspace කියන බටන් එක backspace කියන බටන් එක press කරනවා keyboard එකේ. දැන් ඔන්න එතෙන්ට ගියා. මම දැන් මෙතන word practical කියලා ඉවරලා ඔන්න මම ගත්ත new folder එකට නමක් දීලා මම පුතේ මේක එකපාරක් මේ නිල් පාට තීරුවේ ක්ලික් කරනවා. ඔන්න හැදුනා මොකද්ද? word practical කියලා ඉවරලා folder එකක් new folder එකක්. ඊට පස්සේ මම මේ word practical කියන folder එකේ double click කරනවා. අන්න දැන් word practical කියන folder එක ඇතුළට ගියා. ඇතුළට ගියාට පස්සේ ඒ folder එක ඇතුලේ මම දැන් මේ හදනවනේ word file එකක්. මම ඒකට දැන් මෙතන තියෙනවනේ my name is නිමල් පෙරේරා. හරිද? නැත්තම් මම මේක ඔන්න select කරලා backspace කරලා එනම අයින් කරලා මම මෙතන දෙනවා පුතේ නිමල්.
නිමල් කියලා මම නම දුන්නා. දීලා මෙතනින් save කියලා දුන්නා. නිමල් කියලා දැන් හරි කැමති නමක් දුන්නා. ඔයාලට ගැලපෙන නමක් දුන්නා save කරා. දැන් මේ හදපු Word document එක save වෙලා. අපි බලමු මේක ඇත්තටම save වෙලාද කියලා. අපි යන් ඔන්න අපි යන් දැන් මේක අපි හැදුවේ desktop එකේ. හරිද? Word කියලා තමයි අපි හැදුවේ folder එක නම බලමු. මම මේක minimize කරා. බලමු. මේ මෙතන මේ බාන්නේ මේ තියෙන folders වලින් මෙතන පුතේ තියෙනවා බලන්න මේ Word practical කියලා මේ උඩ මේ තියෙන. ඒක double click කරා. double click කරලා පස්සේ ඔන්න Word practical කියන folder එක open වුණා. ඒකේ පුතේ මෙන්න තියෙනවා නිමල් කියලා. නිමල් කියලා Word file එකක් තියෙනවා මේ බලන්න. හරිද? මේ තියෙන්නේ. නිමල් කියලා Word file එක. මෙයා උඩ double click කරලා පස්සේ අර file එක open වෙනවා. right මේ open වෙන්නේ. මේ open වෙන්නේ. මම ආයෙ පාරක් open ගන්න දැන් මේ මෙතන උඩ තියෙන පුතේ මේ කතිර click කරාට පස්සේ මේ file එක close කරන්න පුළුවන්. මෙන්න මේ තියෙන්නේ restore down කියලා ඉවරලා. ඒකේ මේ screen එකේ ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. මේ minimize කියන එක තිබ්බට පස්සේ මේක සම්පූර්ණ මේක වහන්න පුළුවන්. වහලා ඉවරලා ආයෙ ගන්න පුළුවන්. හරිද? දැන් මම කරන්නේ මේක මම මෙතනින් close කරා. close කරලා මම යනවා desktop එකට. desktop එකේ පුතේ word practical කියන තැන තියෙනවා. එතන double click කරනවා. අන්න ඒක ඇතුලේ ඉන්නවා මම හදාගත්ත ෆයිල් එක කවුද? නිමල් කියන දැන් close කරලා තියෙන්නේ. මෙයා double click කරලා ගත්තාම හරනම් එයා open වෙන්න ඕන බලමු. පුතේ ඔන්න open වුණා මේ. myself my name bullet දාපුවා රූප දාපුවා වගු ගහපුවා නේ shape දාපුවා text box ගත්තේවා word dot ගත්තේවා දැන් අපි save කරා හරිද save කරා හරි right දැන් එහෙනම් ඔන්න අද දවසේ practical එක හරිද මම මේක පොඩ්ඩක් ඔයාලට දැන් අනිවාර්යෙන් පුතේ අපි lab එකක practical එකක් විදිහට අපි කරන්න උත්සාහ කරමු කාලේ වෙලාව තියෙන විදිහට ඊට අමතරව මේක ඔයාලා මේ මම ওই බේසිකල් ටික කිව්වේ ඔයාලා මේක 3-4 පාරක් වීඩියෝ එක බලන ගමන් ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ප්‍රැක්ටිස් කරලා ඉවර වෙලා මම ඔයාලට මේකේ වර්ක්ෂීට් එකක් දෙන්නම් ඒ වර්ක්ෂීට් එක මට ඊමේල් එකක් දාන්න ඕනේ ඊමේල් ඇඩ්‍රස් එකක් මම ඔයාලට දෙන්නම් එතකොට මේ ඒක අපි බලමු කොහොමද කියලා ඒකෙන් මම දෙන වර්ක්ෂීට් එක හදලා ඔයාලා මේ මට ඊමේල් එකක් දාන්න එතකොට ඕක තමයි අද දවසේ පාඩම මම චුට්ටක් වැඩි වෙලාවක් ගත්තොත් ඔයාලට මේක ලොකු වීඩියෝ එකක් වුණොත් එහෙම ඔයාලට මේ බලලා වැඩි කරන කරදර නිසා මම ඔයාලට මේක කෙටියෙන් සරලව ඌමනා ටික පැහැදිලි කරා ගැටලු මතුවෙන තැන් පුතේ ඕන්ලායක ප්‍රශ්න යොමු කරන්න කිසිම ගැටලුවක් නැහැ එහෙනම් ඔන්න අපි 8 වසරේ තුන්වෙනි පාඩම වර්ඩ් කියන පාඩමේ ප්‍රැක්ටිකල් එක දුන්න ස්ටෙප් බයි ස්ටෙප් කරන්න එහෙනම් වීඩියෝ එක මෙතනින් මම ස්ටොප් කරනවා හැමෝටම ආයිබෝවන් ජය වේවා